නිහාල්. නිහාල්. මං කපු ගමක් කරන්න නෑන්නේ. අපූරු රස්සාව. කාටද? සුගත්ත. කාවද? අර මියුරියල්. අපි එදා සාප්පු ගිලා හම්බෙච්ච කෙල්ලද? ඔව්. ඇයි හොඳ නැද්ද? අපෝ මං හිතන්නේ සුගත්ගේ අදහස් තියා බැලුවාම මියුරියල් වගේ කෙල්ලෙකුට කැමති වෙයි කියලා. එයා ටික මෝස්තර වැඩි. ඒව කියන්න බෑ. සුගත් සමහරට කැමති වුණා. ධම්මිට මොකද හදිස්සියේ ඔහොම අදහසක් පහළ වුණේ? නෑ නිහාල්. මේ සුජාගේ සුගත්ගේ අතරේ මොකක් හරි පැටලවිල්ලක් ඇති වෙයි කියලා මේ මගේ හිත කියනවා. ඉතින් ඒක ඇති වැරද්දක් නෑනේ. නෑ මේ ඒ දෙන්නගේ අතරේ එහෙම දෙයක් වෙනවා දකින්න මං කැමති නෑ. ඇයි? ලස්සන ෂර්ට් එකක් සුගත්තේ. කොහෙන්ද හම්බුනේ? පාරේ විසි කළා තිබිලා හම්බුන්නේ නැහැ. සල්ලි වලට ගත්තේ. අද මං අක්කත් එක්ක තරහ වෙලා නින්නේ. ඒ මොකද? එයා සුගත්තේට මගුලේ ජූඩු කරලා. ඉතින් හොඳයිනේ. වමනට තරහ වුණේ. මේ කවුද මනමාලි? මියුරි. මියුරි. අන්න අක්ක එනවා. සුගත්. චා අද හරි හැඩයිනේ. ඉඳගන්න. මොකද මුම්මුගෙන? කාටද මගුල් ජෝඩු කරන්න හදන්නේ? කවුද කිව්වේ? මං අර මියුරල්ට මෙහෙන්න කිව්වා එච්චරයි. මම මෙයාට එනකොට ධම්මි කැමති නැද්ද? අන්න මියුරල් එනවා. හලෝ ධම්මි. හලෝ. මේ මාඩි. සුගත් කොහමද? තාක්ෂිලා දැක්කට වඩා උගාක් විනාශ. නේද ධම්මි? ගෑනු මිනිස්සු කවුරුත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ මං හරි ආසාවෙන් හිටියේ මේරිය හම්බෙන්න. මං ධම්මිටත් කිව්වා. කොනිහන් අද රෑ වැඩ. මේ මං කැමති මියුරිත් එක්ක උඟාක් වෙලා කතා කර ඉන්න. ඒත් ඉතින් අද බෑනේ. මේ මට පොඩි ගමනක් යන්න තියෙනවා. අපි එන වෙලාවක හම්බෙමු. අපි ළමයින්ද කැලණියමු. මගේ යාළුවෙකුත් ඉන්නවා එහි. මං එන්න. ඔයා දැම්ම ගෙදර යනවද? ඔව් දැන් යනවා. මං ගිහින් බස්සන්න. ධම්මිත් එන්නද? මෙහෙම? නෑ මේ ළඟටනේ. අකමැති නම් ඉන්න. අපි එන්නම් ධම්මි. සුජා මම ළඟට ගිහලා එන්න. ධම්මිත් එන්න මෙහෙට. නෑ මෙහෙ නගෙන. නෑ නෑ එන්න. සුගත් ටිකක් හිමින් යන්නකෝ. ඉකේ ධම්මි මයිදය. අන්න ලෙසට
කැක්කුමක් වගේ. සර්ට ඔළුව කැක්කුම. මොකද සරත් තාම නැත්තේ? එනකොට ටිකක් අවශ්‍යයි යන්නේ. 4-5 වෙනකොට එන්නේ. කොහො සුගත්? අර ඉන්නේ ඉස්සරහා කාමරේ. මොකද එයා ආයෙත් බොන්න පටන් ගන්නද? දන්නේ නැත්te ඉතින් යාගේ බීම. මේනකා. ඔව් මේනිකා තමයි. ඒත් ඉස්සර හිටිය මේනිකා නෙමෙයි නේද? මට දුකයි ඒ කෙල්ල ගැන. සුගත් ගෙහින් බලනකොට වැදගම්මක් නැති සංකර කෙල්ලක්. එයා සුගත් ආදරය කළා. සුගත් ගෙන්ගේ බලෙන් එල්ලෙන්න හැදුවා. ඒත් සුගත් එයාව ගණන් ගත්තේ නෑ. මොනවද යා මේ දෙඩවන්නේ? ඔයා කැමති නැතුව ඇති මම මේවා කියනවට. ඒත් මේවා ඔක්කොම ඇත්ත. මේනක සුගත්ගේ ආදරය ලබා ගන්න ඕන හින්දා එයාගේ ගතිපතුන් වලට හැඩ ගැහෙන්න පටන් ගත්තා. ඒකෙන් සිද්ධ වුණේ ඒ පිස්සු කෙල්ල බුද්ධිමත් ගෑණියෙකුණෙක් විතරයි. මේනක ආයි කවදාවත් සුගත් ළඟ වැටලා ආදරේ හිඟා ගන්නෑ. මං ඔයාලට කලිනුත් කිව්වනේ මේනකා. අපි එක පවුලේ සහෝදර සහෝදරියෝ. දෙයියන්ගේ නාමෙන් සුගත් අපි වෙන දෙයක් ගැන කතා කරමු. අපි නොදන්න නාඳුන දෙන්නෙක් වගේම. ඒත් මම එකක් කියන්නම්. කෙල්ලෙක්ව ආවර වැට්ටුවා. ඒක එයාගේ චපලකම. ඔයා තවත් ඒ ගෑණි පස්සේ ගිහිල්ලා ඒ පවුල කඩා දැමුම හරියනවද? ඒක නේද ඔයාගෙන් දවසක වෙන්නේ? මං හිතපු මේනකා නෙවෙයි. ඒත් මට කරන්න දෙයක් නැහැ. මම ගියේ හන්දෑ. ජයට ඇඳ පැනනගෙන එහෙම. මන් දන්නේ කොහෙද ගියේ කියලා. මොකද දන්නේ සුගත් ආපහු අපේ ගෙදර එන්න හිතුනේ. ගෙදර ආපු එක නෙමෙයි පුදුමේ. අන්න ආයි ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න. මට්ටම් කිව්වා මේ මෙහෙම පිටින් අත්තරියා කියලා. බලමුකෝ. වැඩිම උනොත් සුමාන 2යි. ඊට පස්සේ ඒකටත් හරියන්නත් එක බොයි. ඔය ටිසලෝ විදිහට කීපාරක් නැවතුවා. මිනිහත් එක කෙල්ලෙක්වත් යාළුවෙලක් දන්නේ ආයිමත්. කොච්චර ලොකු දෙයක්ද ඒක? සුගත් ලැබෙන සමාන එනවනේ මට ටියුෂන් දෙන්න. මං ආවත් මං වෙනුවට හොඳ කෙනෙක් හොල්ල දෙන්න බලන්නම්කෝ. කමක් නැහැනේ. මං ගිහින් එන්නම්. පැය ගානක් වුණත් කම්මැලි නැතුව කතා කරන්න පුළුවන් මිනිහා. අනේ මේනකම් උඹට හැදිලා තියෙන සුවක්. උඹ ඔය කොණ්ඩේ බැඳලා ලිප්ස්ටික් කියුටෙක්ස් නොගා හිටියන සුගත් ඒවි උඹ හොයාගෙන. අක්කලයි ගෙදර ගිය වෙලාවේ සුගත්ගේ අයියා කියපුවා මතකද? මං කොණ්ඩේ බඳින්නේ මට ඕන හින්දා. සුගත් ඕන හින්දා නෙමෙයි. මන් නොදන්නවෑ. හදේන වීරසේකර නම් රාජකුමාරයෙක් වෙන්න ඕනේ.
කුස්සිය පැත්තට ගියාම කෑම වල පුසුඹේ බෑ. අක්කයි කාමරේට ආවම අක්කයි පුසුඹේ බෑ. හොඳයි. කෑනක ඉඳලා මියු. ගෙදරට මිනිස්සු කෙනෙකුට පෙරේති වගේ ඉන්න කියලාද කියන්නේ? අක්කේ නිහාලයි නම් කැමති මේ සාරියට. අක්කේ අන්න කාරිකාකාව යාත් දන්නේ නැහැ. අපෝ ඇති අන්තන් ආවා. මං හිතුවා අද එන එකක් නැහැ කියලා. එනම් මට එන්නේ කියලා තියන්නේ ඕනවට එපාවට. ඔන්න. ඉන්නත් ඉස්සර තරහ වෙලා ඉන්නද හදන්නේ? තාම නිහල්ලාවේ නැද්ද? දැන් එන ඇති. බිව්වද? පිස්සුද? පිස්සු නෙමෙයි. බිව්වද නැද්ද? උනා උත්තර එකක් දුන්නත්. බලාගෙන. සුජා බොණ්ඩ මොන හරි අරන් එන්න. සුගත මතකද මෙයාව? සුජාතා. මෙහි ඉඳලා විසාකාවට යනවා. ආ. අක්කා කිව්වට මට මතක නැහැ කියලා. මට මතකයි. අපේ ගෙදර විරලු කඩන්න ආවේ. ඌ එයා තමයි. ගන්න තව එක. ඇති. ගන්න සුගත්. දැක්කද මං කිව්වහම ගත්තේ නෑ. අක්කා කිව්ව ගමන් ගත්තා. අක්කේ සුගත් ඇයිද කියලා බැරි වේද ටියුෂන් පන්තියක් හොයාගන්න. මෙයාට දෙන්න බලන්න. මෙයාට දෙන්න ඕක බලන්න. දැන් පුතේ ඉරෙනවා. මෙයාට නෑ නෑ. මෙයාට දෙන්න ඕක පොත. බෑ. ඒ පාර පෑනින් කුඩු ගන්න. මොනෝ කරනවද මන් දන්නේ. මෙයාට දෙන්න පෑන. නෑ නෑ. අයියා දිනෝ මෙයාට දෙන්න ඕන පොතේ ඉන්නවා. මේ ওই පිටු නිමි ගණන් හදලා තියෙන්නේ. අද දෙකක් ඇතුලෙන් ඊතලයක් ගිහලා. ඕකයි මෙච්චරලා උගන්නපු ගාන ඈ. ඔය වැඩ නේද ඈ. පෑන දෙන්න මෙයාට. බෑ. පෑන දෙන්න මෙයාට. ඔය මෙයාට දෙන්න බලන්න. මොකද කරන්නේ මෙයාට දෙන්න. සුජා. ඔය හැටි පොතම දාගන්න. අයියාගේ ගෙදරටනේ. ගෙදරට උනත් ඔයා දැන් පොඩි ළමයි නෙමෙයිනේ. ටික සීලාචාර විදිහට හැසිරෙන්න ඉගෙන ගන්නකෝ දාංගලේ නැතුව.